Ella Nightlife. TDMR Ella Travel Vlog Episode 3. Good evening travelers. ඔන්න සුන්දර හැන්දෑවක සීතල හැන්දෑවක සුදුයිමයි ඔයාලට තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මතක ඇතුව ඉස්සෙල්ලාම ඔයාලා අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. අද අපි ඔයගලන්ට අරන් ආවේ ලස්සන පරිසරයක night life එකක්. පරිසරය තමයි ඔයගොල්ලෝ දන්නවා ඇති. අපේ ඇල්ල travel vlog එකේ 3 වෙනි episode එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. ඔන්න මේ විදිහට අපි හවස 6:00ට විතර ඇල්ල ටවුන් එකට ආවා. හරිම ලස්සනයි, අමුතුම vibe එකක් තියෙන්නේ. I'm so worried that you let me down because I love you, love you, love you, love you. Hi, අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩිනර් ගන්න 360 යන රෙස්ටෝරන්ට් එකට. දැන් කෑම ඕඩර් කරා. කෑම ආවම අපි බලමු මොනවද ඕඩර් කරලා තියෙන්නේ කියලා. දැන් මොජිටෝ එක ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට Andiamo a Birman. Sai, Birman. KFC che va bene a noi. රසම රස චිකන් ස්පැගති එකක් කාලා ඔන්න තවත් කෑම ජාති try කරන්න අපි ගියා තවත් රෙස්ටොරන්ට් එකකට. ඉතින් මේකෙත් ලස්සන vibe එකක් තිබ්බා. ඔන්න සුදුයි මායි දැන් මෙන්න මේ විදිහට ගියා මේ රෙස්ටොරන්ට් එකේ කෑම try කරලා බලන්න. ඇල්ල ටවුන් එකේ night life එක කියන්නේ වෙනස්ම අත්දැකීමක්. මොකද තනිකර විදේශීය සංචාරකයන්ගෙන් පිරී ඉතිරිලා තියෙනවා අවුරුද්දේ සෑම දවසකම මෙහි සීසන් කියලා කාලයක් නැහැ ඇත්තටම. ඉතින් ඔන්න සුදුයිමයි මේ විදිහට අපි ඊළඟට කන්නේ මොනවද කියලා සිලෙක්ට් කරා. ඉතින් රසම රස චිකන් ෆ්‍රයිඩ් රයිස් එකකුයි මට ඕන වුණා පොඩ්ඩක් උණුසුම් වෙන්න මෙන්න මේ විදිහට රසම රස කැපචිනෝ එකක් බොන්න. ඉතින් අපි මේ දෙක ඕඩර් කරලා ඔන්න ඒකත් try කරලා බැලුවා. කෑමත් පට්ටම රහයි. මෙහි කෑමවල ගණන් සාපේක්ෂව ටිකක් වැඩි. හැබැයි කෑම රසයි සහ හොඳ පෝෂන් එකක් තියෙනවා. මේ ලයිට් එකත් එක්ක මෙතන අමුතුම vibe එකක් තිබ්බා. ඒක හින්දා මම හිතුවා ලස්සන වීඩියෝ ෂොට් එකක් ගන්න ඕනේ කියලා. ඉතින් අපි මේකත් අරගෙන කෑම ටිකත් රෙඩි වෙන අතරතුරේ ඔන්න හොට් කැපචිනෝ එකත් බොන ගමන් චුට්ටක් සුදුයි මායි ඉතින් කතා කර හිටියා ඇල්ල නගරේ සුන්දරත්වය ගැන, මේ ලස්සන ගැන. ඇත්තටම හිත නිවනවා. මේ සීතලත් එක්ක මේ නිදහසත් එක්ක හරිම ආරක්ෂාකාරී බවකුත් තියෙනවා. මොකද ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ පේනවනේ මෙයා තනියම ෆ්‍රයිඩ් රයිස් කනවා මට දෙන්නේ නැහැ. මට එන්නත් එපා කිව්වා ඒකට. අයින්ස් එක මම මෙන්න මේ විදිහට පොඩි කෝපි කෝප්පයක් බොනවා. දුකයි යාළුවනේ. Listening to our friends.
but never turn back again. It's kind of funny that the more we pass time, the more we need to set them ගුඩ් මෝනිං හැමෝටම ඔන්න ඇල්ලේ ලස්සන වීව් එකක් එක්ක මම වීව් එක පෙන්වන්න ලස්සන උදෑසනක් සුන්දර උදෑසනක් මෙන්න මේ විදිහට අපි අද ආරම්භ කරනවා. ඉතින් අද දවසේ ලස්සන තැන් කිහිපයක් බලන්න යන්න ඉන්නවා. සුදු නම් තාම නිදි. දැන් වෙලාව 6:10 කාල වගේ ඇති. පේනවනේ වීව් එක. ඉතින් සීතලයි. මේ සීතලත් එක්ක ඉතින් කියන්න දේවල් ගොඩාක් තියෙනවා. පරිසරයේ සුන්දරත්වය හැමදාම කියනවා වගේ වෙනදා කියනවා වගේ ඒකාකාරී ජීවන රටාවෙන් මිදිලා මේ වගේ පරිසරයකට ඇවිල්ලා මේ සුන්දරත්වය විඳින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් සුන්දරත්වය විඳින්න අපිට මිල මුදල් වගේ දේවල් අවශ්‍ය ඕනේ තමයි. ඒ වුණාට අපි මාසෙක එකපාරක් හරි නැත්තම් මාස කිහිපයකට එකපාරක් හරි ඇවිල්ලා අපි හැමදාම වැඩ කරනවා. උදේ හවස වැඩට යනවා, ආයෙ ගෙදර එනවා. මේ දේවල් වලින් චුට්ටක් ඈත් වෙලා දවසක් දෙකක් මේ වගේ ලයිෆ් එකක් නැත්නම් මේ වගේ සුන්දර පරිසරයකට ඇවිල්ලා මේ වගේ නිදහසේ ඉන්න පුළුවන් නම් මම හිතනවා අපේ මානසික සුවය, කායික සුවය මේ හැම දෙයකටම හොඳ වෙයි කියලා. ඉතින් අපි බලමු කොහොමද අද දවසේ අපි වැඩ කටයුතු කරන්න කියලා. තැන් කිහිපයකට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ ටික වැඩි ගණන් ගන්න එපා. මොකද උදේ නැගිට ගාම ඔන්න ඉතින් මගේ ඩේලි රූට් එක පොඩ්ඩක් එක්සර්සයිස් ටිකක් කරනවා. මොකද කාපු බීපුවත් එක්ක පොඩ්ඩක් සෞඛ්‍ය ගැන හිතන්න ඕනේ. හායි ඔන්න අපි දැන් බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න හදන්නේ. බ්‍රෙක්ෆාස්ට් ගන්න යන්න හදන්නේ. ඉතින් බඩගිනි චුට්ටක් නෙමෙයි ගොඩක්. ඊට පස්සේ අපි යනවා මේ පොඩි අල්ලේ තැන් ටිකක් තියෙනවා බලන්න. අපි බලමු කොහොමද ඇඩ්වෙන්චර් දේවල් ටිකකුත් තියෙනවා. ඒ ටිකත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. බලමු අපි ටික අනිවාර්යෙන් ෆ්ලයින් රාවණා යනවා. ෆ්ලයින් රාවණා යනවා නෙමෙයි යන්න කියලා හිතන් ඉන්නවා. මේ චුට්ටක් පොඩි චකිතයක් බයක් තියෙනවා. ඒක හින්දා පොඩ්ඩක් බලමු try කරමු. අපි මේ හිතාගෙන ඉන්නවා. මේ කොහොම හරි අපි දැන් යම් අපි ගිහිල්ලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන අපේ ඊළඟ අද දවසේ නවතැනට තමයි අපි යන්න හදන්නේ. බලමු ගිහිල්ලා කොහොමද එතනත් රූම් ටූර් එකක් අරන් එන්නම්. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Coming soon in Ildea Picuna Adventure. Thanks for watching.